Man Sushara. මේ කොහොමනේ? ඔව් කොහොමද නිසලාර. ඇත්තටම අද දවසේ අපි හුඟක් සංවේගයෙන් ආව දවසක්. මොකද අපේ මගේ මෑණියන් මගේ මහත්මයාගේ මව් අභාවයට පත් වෙලා අපි අද එයාගේ අහන කටයුතු කරලා ඒ මිනිහාලු ටික අපි අරගෙන හරි ලස්සන සංකල්පයක් තියෙනවා මේ කොහොල මොකද නිසලාරන මේ සුසාන භූමියේ ඒ ලොකු මේ නාම පෝරු නැතුව මල් ගහක් හින්දවලා පළතුරු පැලයක් හින්දවලා ඒ වෙනුවෙන් සෝබාදහමත් එක්කම සම්බන්ධ වෙන්න සෝබාදහමට මාදරය කරන්න සංවේගය සතුට සිතකට හරව ගන්න හම්බ වෙලා තියෙන අපි මෙතනදී අපි නිකන් උද්‍යානයකට ආවා වගේ හැඟීමක් තියෙනවා. ඇත්තටම මේ ඉන්නේ ඒකේ පෙර ගමන් කරුවා. මම ඇත්තටම හරිම සතුටු වෙනවා මේ වගේ පුද්ගලෙක් කතා කරන්න ලැබීම ගැන. ඇත්තටම මේ මහත්තයා ඉතාමත් හරිම සතුටු වෙන අවස්ථාවක් මේක. සංවේගයක් තිබ්බත් ඒ සංවේගයක් හරි සැනසිලිදායක තත්යකට අපේ හිතටපත් වුණා. මොකද මෙතන දැක්කහම මේ සුසාන භූමියක් කියන්න බෑ මේක නිසල අරණක්ව තමයි. ඇත්තටම ඔබතුමා තමයි මේකේ මෙහෙයුම්බාරව ඉන්නේ. මේ කටයුතු ලංකාවේ හොඳම බස්නාහිර පළාතේ හොඳම සුසාන භූමිය විදිහට හතාවක් ජයග්‍රහණය කරලා තිනවා. මේ සංකල්පය මොකක්ද මට පොඩ්ඩක් කතා කරන්න. මොකද මේක අපේ රටට ගෙනියන්න ඕන. ලෝකෙට ගෙනියන්න ඕන. මේක මුලින්ම අපේ නගරාධිපතිතුමාගේ සංකල්පයක් තමයි. එතුමා තමයි මේ සුසාන මේ කැලෑ වැදිලා ගොඩාක් වෙනස්කම් කරා මේ අපේ නගරාධිපතිතුමා ඇවිල්ලා. මොකද මේවා හැම වෙලෙම ජනගහනය මේ තැන් වලට එනවා. ඒ වගේ ආපුවාම දුකෙන් සංතාපයෙන් ශෝකයෙන් තමයි මේ තැන් වලට පැමිණෙන්නේ. ඒ අය ඇවිල්ලා මේ වගේ තැන් වලදී මේ මල් ගහක් පිටවලා මේ වගේ මේ ලෑන්ඩ්ස්කේපින් විදියට මේ සුසාන භූමියක් හැදුවාම එක දවසක් පොරින කෙනෙක් අපෙන් ඇවිල්ලා ඇහුවා මේකේ කොයිද රෙස්ටුරන්ට් එක තියෙන්නේ කියලා. ඒක තමයි. ඉතින් ඒ වගේ මේ මෙන්න මේ සතුටුකමින් සහ මේ වගේ සංකල්ප ඉදිරිපත් වෙනකොට අර ජනතාවගේ අදහස් ආකල්ප වෙනස් වෙනවා. මේ තැන් වල දුකෙන් ඇවිල්ලා අඬලා වැළපිලා යන අය සමහර කියනවා මේකට ආපුවම මැරෙන්න ආසයි කියලා. ඒ වගේ අපි මේක බස්නාහිර පළාතෙන් බොහොම කැපවීමක් කළා. අපේ සේවක සංගමය සහ අපි මේවා මේන්ටේනන්ස් කරනවා, පිරිසිදු කරනවා, අතු ගන්නවා, මල් පැල හිටවනවා, කප්පාදු කරනවා. ඔය බැරි අසරණ අය ආපුවාම ඒගොල්ලන්ට පුළුවන් විදිහට මල් පැලයක් ගැලලා දීලා එයාලගේ අලු ටික අපිට පුළුවන් නම් වල්ලලා දෙනවා. අපි මේ සුසාන භූමිය තුල ඒගොල්ලෝ ගඟට දාන්න යනවා, අරන් යනකොට ඒවා අපවිත්‍ර වෙනවා අපේ පරිසරය. ඉතින් අපිට පුළුවන් නම් මේ පොළොව තුල මේවා වලලා දාලා පුළුවන් විදිහට මල් පැලයක් ගැලලා මේ තවත් මේ ස්වභාව ධර්මය ලස්සන කරන්න. ඔය සෝබාදහම තුල අපි ජීවත් වෙන්නේ, සෝබාදහම තුල අපි මැරිලා යන්නේ. ඒ වගේ තැනක අපිට පුළුවන් නම් මේ පොළොවට පස් වෙන්න කලින් මේවට යමක් උපකාර කරලා මිනිස්සුන්ට සතුටු කරන්න. ඒක තමයි අපේ පරම සතුට. අපේ නගර සභාවේ බලාපොරොත්තු ඒකයි. හොඳ කාර්යක්ෂමතා සේවයක් කිරීමයි නගර සභාවේ බලාපොරොත්තු මේ නගරෙට. ඒක නිසා විශේෂයෙන්ම මේ සුසාන භූමිය කියන්නේ නගරයක තියෙන ප්‍රධානතම අත්‍යවශ්‍ය සේවාවක්. මේ සේවාව අපිට හරියට මේ ආකාරයෙන් කරන්න ලැබීම ගැන අපි අවංකව සතුටු වෙනවා. ඇත්තටම බොහොම පින් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඇත්තටම මේ සංකල්පේ හැම සුසාන භූමියකටම අරන් යන්න පුළුවන් නම් අපේ රට අර කොන්ක්‍රීට් වනාන්තරයක් වෙන්නේ නැතුව සෝබාදහමත් එක්ක ඔක්සිජන් ටික වාතලයට පුද කරලානේ කෙනෙක් මිය දෙන්නේ. ආයෙ ඒ පුද කළපු ඒ මිනිහලු ටිකෙන්ම එයා නැවතත් ඔක්සිජන් වාතයට දෙනවා. අපේ අම්මා හැමදාම සෝඳවත් වෙවි මෙතන වැඩිලා ඉඳී අපිට බලලා එන්න පුළුවන්. ලස්සනට ඉඳී අපේ අම්මා ඉන්නකනුත් ලස්සනට සුන්දරව හැමෝටම ආදරය කළා සෝඳවත් වෙලා හිටපු කෙනෙක්. ඉතින් එයා මියදුනාට පස්සෙත් එයා ඒ වගේම මේ ලෝකේ සුවඳවත් කරයි. එච්චර තමයි අපි දරුවෝ විදිහට මෙතන ඔක්කොම ඉන්නවා. අපිට ලැබෙන සතුට ඉන්නේ බොහොම ස්තුතියි. බොහොම පින් මේ වගේ සංකල්පයක් ක්‍රියාත්මක කරා. පොඩ්ඩක් මෙයා පිළිපෙන් ටික දුන්න. අපස්සා. පස්දාන ළමයි වෙන්නේ. ඔතේ ඔව් අතින් පස්සා. පඩිය. අත හොදන්න ඕනේ. හොදන්න දැක්ටි. pasal lagi panas ya ada bil ini pasal dia kalau ada nak sangkai bunga margal kalau hari itu boleh boleh enggak itu boleh enggak ini kambing ini mana ikan kami tahu kemudian
ස්වාමි පුරුෂයෙක් විදිහට එකම බලාපොරොත්තු විදිහම මලක් වෙන එක තමයි. දැන් අද අපේ තාත්තා විසින් ඒ වැඩේ අවසන් කරා.